යාළුවනේ කොහමද ඉතින් හොඳින් ඉන්නවා කියලා බලාපොරොත්තු වෙනවා හැමෝම. ඉතින් අද විස්තරේ මොකක්ද දන්නවද? අද අපේ රෙස්ටෝරන්ට් එක මාස එකමාරකට පස්සේ නැවතත් ඕපන් කරන්න යන්නේ. ඉතින් අපි දැන් මේ 14th ෆ්ලෝර් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි නැවතත් මේ පාම් ජුමේරා view එක දැක ගන්න ලැබීම. ඔයාලා හැමෝම දන්නවා ඇති අපේ ජොබ් වල ප්‍රශ්න ආපු නිසා ඉතින් අපි එක එක ඩිපාර්ට්මන්ට් වල අපිට වැඩ කරන්න උනා. ඒත් ඉතින් මම සැලුන්නේ නැහැ. හැමෝම ගියා තම තමන්ගේ රටවල් වලට ඒත් මං සැලෙන්නේ නැතුව මං පුළුවන් විදියට මෙහි තියෙන දෙයක් කරගෙන මං හිටියා කොහොම හරි. ඉතින් මේ බලන්න කොහොමද view එක කියලා. ඩුබායි දැන් ප්‍රශ්න නැහැ. පේනවනේ. ගෙස්ලා ඉන්නවා. යාට් යනවා. පේනවනේ. නැවතත් වැඩ කරනවා හැමදේම. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපේ මේ තියෙන ඒරියා එක කියලා. දැන් මෙතන තමයි ටෙරස් එක. දැන් ඉතින් මුකුත් නැහැනේ. ඔක්කොම අස් කරලා බලාගන්න. දැන් මේ හවුස් කීපින් එකෙන් දාලා වොෂ් කරනවා. එනවනේ. මේ අපේ තිබ්බ ටෙරස් බාර් එක. කොහමද? මොනවත් නැහැ ළමයි. ඉතින් දූවිලි ගොඩක් දැන්. විශේෂම දේ බාරක ඉතුරු වෙලා ඉන්නේ මම විතරයි. අනිත් හැමෝම ගියා එයාලගේ රටවල් වලට. මම විතරයි මේ රෙස්ටෝරන්ට් එකේ බාර්ටෙන්ඩර් කෙනෙක් ඉතුරු වෙලා ඉන්නේ මෙහි. ඉතින් මට තනියෙන් ගේම ගහන්න වෙලා තියෙන්නේ. ඒත් සපෝට් එකට කට්ටිය ඉන්නවා. අවුලක් නැහැ. ඕන දෙයකට ඔට්ටුයි. එතකොට ළමයි මම පෙන්නන අපේ හොටෙල් එක කොහොමද පේන්නේ කියලා. මේ තියෙන්නේ අපේ පූල් එක. පූල් එක තියෙනවා. ඔක්කොම අපේ හොටෙල් එක. ලස්සනයි නම් කියන්නේ. sorry. ඊළඟට ළමයි අපි බලමු ඇතුලේ තත්ත්වය කොහොමද කියලා. ඇතුලේ තත්ත්වය. හරිද? හරිද? බලන්න බ්ලොග් පේනවනේ මේ අපේ බජාර් එක. Buffoon. Okay, this my second vlog. Okay, so say something. Lady. Okay. So this is theory. Miami kitchen. No. Theory. Hello chef. Sharafat Ali. Hello chef. Welcome chef. Okay. Tunggu No. ඉතින් මේ කට්ටිය ආතල් ගන්න ඔබ පේනවනේ ඕපනින් එකට ඇවිල්ලා ඕපන් නෙමෙයි කරන්නේ මේ ආතල් ගන්නවා.